Morning, Sampath Engineering Service. මේ බෝඩ් එක LG ස්ටෑන්ඩ් AC එකේ අවුට්ඩෝර් යුනිට් එක. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේකට 3 phase කියන්නේ 210 සප්ලයි එකකින් 310ට වෝල්ටේජ් එක ඩ්‍රොප් මේ 4 ඩයෝඩ් ස්විච් එක මේක මාරු කරා අපි ඒක පිච්චිලා තිබ්බා. එතන ඒක අපි චේන්ජ් කරා 4 ඩයෝඩ් මේක ෂෝට් කරලා තිබ්බා ඒක මාරු කරා 4 ඩයෝඩ් මේක කැපැසිටර් එක චේන්ජ් කරා ඒක සවුත් කරලා තිබ්බා. දැන් මේක බෝඩ් එක හොඳට වැඩ කරන අපි චෙක් කරලා තියෙනවා. දැන් AC මේ જાතිම AC ඉන්වර්ටර් පහක් එක ප්‍රශ්න තියෙනවා. එකක් ඇවිල්ලා මේක ඇවිල්ලා ආපස්සට මේ අවුට්ඩෝර් කාඩ් එක මේ අවුට්ඩෝර් යුනිට් එකේ CH 5 කියලා එරර් කෝඩ් එකක් එනවා. ඒක අපි චෙක් කරලා බලමු කාඩ් එක ඔක්කොම ඕකේ. කාඩ් එක හොඳයි. එළියට යන සිග්නල් වයර් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 220 හොඳට වැඩ කරන කාඩ් එකත් ඔන්න වෙනවා. විනාඩි 5ක් විතර ඔන් කරගුවම තමයි මේකේ ප්‍රශ්නේ ඉන්නේ. CH 5 ඔක්කොම චෙක් කරලා බලුවම වයර් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සිග්නල් එක හරියට අවුට්ඩෝර් කාඩ් එකට සිග්නල් කාඩ් එකට යන්නේ නැහැ. ඒක අපි දැන් වයර් එක මාරු කරලා පස්සේ ඒක හරියයි. අනිත් එක ඇවිල්ලා LG වෙන එකක්. මේකේ මේ රිලේ එකේ සවුන්ඩ් එකක් එනවා GTs ගාලා අපි රිලේ එක මාරු කරලා තියෙනවා. දෙකම දැන් මේ ප්‍රශ්නෙත් හරි. එතකොට මේක ඇවිල්ලා LG-මයි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ high voltage මේ කැප් දෙක high voltage උබරලා තියෙනවා කියනවා කොටියට. මේක උබරලා තියෙනවා එකක් මේක උබරලා තියෙනවා. වෝල්ටේජ් එක මම ඩ්‍රොප් එකක් කරලා තියෙනවා. තව එකක් තියෙනවා වගේම එකක්. ඒකත් ඒ වගේම මේක උබරලා තියෙන්නේ. ආන්න එක උබරලා තියෙන එකත් මාරු කරන්න ඕන. මේ බෝඩ් එකේ මේ වෝල්ටේජ් එකේ ඒ වගේම මේකත් ක්ලෝස් කනෙක්ෂන් එකක්. wire loose connection එක කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නම් හදාගන්න පුළුවන්. මේකේ IPM IC එකේ වෝල්ටේජ් එක කම්ප්‍රසර් එකට හරියට එන්නේ නැහැ. ඊපස්සේ කැපැසිටර් තුනම චේන්ජ් කරලා මේ UVW ටෙස්ටර් එකෙන් චෙක් කරලා තියෙනවා. අපි දැන් මේක වැඩ කරනවා. හරි. LG Samsung LG මේ UVW IPM IC එක නේද තියෙනවා. IC එකේ මේ පැත්තට වෝල්ටේජ් එක හරියට ආවේ නැහැ කම්ප්‍රසර් එකට. දැන් හරි. දැන් අපි මේ ටෙස්ට් බල් ලැම්ප් එක මේ දාලා චෙක් කරලා තියෙන්නේ. මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි ආපහු වීඩියෝ දානවා රිපෙයාරින් වීඩියෝ. මේක සබ්ස්ක්‍රයිබ් එක දාන්න අපි නිතරම රිපෙයාර් කරන වීඩියෝස් දානවා. Thank you guys.